සුබ දවසක් ආදරණීය දෙවි පුතේ. ඉතින් ඔයගොල්ලන්ට සාදරයෙන් පිළිගන්නවා ජියෝ හිට්ස් අපේ නාලිකාවත් එක්ක. අපේ ප්‍රධාන අරමුණ විදිහට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. අපි බලාපොරොත්තු වෙන්නේ භූගෝල විද්‍යාව සහ ඉතිහාසය තුලින් ඔබව සන්නද්ධ කරමින් ඔබ අනාගත විභාග ඉලක්කයන් ජය ගැනීම. ඒ වගේම 6 සිට 11 ශ්‍රේණි දුපුතුන්ට වගේම ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට මේ සඳහා සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මම තව දෙයක් මතක් කරන්නම්. අපිට දිගු විෂය කරුණු මේ TikTok නාලිකාව ඔස්සේ පැහැදිලි කර දීම ඉතා අමාරු නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඒවා දීර්ඝ පාඩම් කරුණු YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්න. ඉතින් ආරාධනා කරනවා අපේ ජියෝ හිට්ස් YouTube channel එක subscribe කරන්න. පුළුවන් ඔයගොල්ලන්ගේ පාඩම් කරන විෂය කරුණු සියලු දෙයක්ම අපිත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් හරි. ඉතින් අද අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසය විෂය හා සම්බන්ධව. හැබැයි මේක විෂය කරුණක් නෙමෙයි, විෂය පසුබිම. ඒ කියන්නේ අපි කොහොමද අපේ මූලික ඉලක්කය වෙන්නේ 6 සිට 11 වසරේ දරුවන්ගේ මූලික ඉලක්කය වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ඒ සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කොහොමද කියන ප්‍රශ්න පත්‍ර ආකෘතිය නැත්නම් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය පිළිබඳව තමයි අපි මෙහිදී කතා කරන්නේ. හරි, එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු ඉතිහාසයේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කරන්න. මම මුලින්ම කියන්නම් ඔබට මේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සඳහා පැය 4ක කාලයක් ලැබෙනවා. දාන වශයෙන් පත්‍ර දෙකකින් සමන්විතයිනේ. අනෙක් විෂයන් වගේම මේ ඉතිහාසයේ විෂයත් පත්‍ර දෙකකින් සමන්විතයි. පළමු පත්‍රය බහුවර්ණ ආකෘතියේ ප්‍රශ්න ඔබට ලැබෙන්නේ ප්‍රශ්න 40ක් ලැබෙනවා පැයක කාලයක් තුල අවසන් කරන්න. එතකොට එයින් ඔබ වඩාත් නිවැරදි වඩාත් සුදුසු පිළිතුරු තෝරලා තමයි පළවෙනි පත්‍රය සම්පූර්ණ කරන්න තියෙන්නේ. දෙවෙනි පත්‍රය ගත්තාම දෙවෙනි පත්‍රය සඳහා කාලය පැය 3ක් ඔබට ලැබෙනවා. මේ දෙවෙනි පත්‍රය සඳහා මුළු ලකුණු 120ක් තමයි ඔබට ලැබෙන්නේ. දෙවෙනි පත්‍රයේ පළවෙනි කොටස අනිවාර්ය ප්‍රශ්නයක්. මේ අනිවාර්ය ප්‍රශ්නය අතෑරලා ඔබට වෙනත් කොටසකින් ඒ වෙනුවට ප්‍රශ්නයක් තෝරාගෙන ලියන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද ඒ සඳහා ලකුණු ලබා දීමක් කරන්නේ නැහැ. පළවෙනි කොටසේ ප්‍රශ්නය කොටස් දෙකකින් සමන්විත වෙනවා. ආ සහ ආ කොටස විදියට. එතකොට ආ කොටස කියන්නේ සිතියම් ලකුණු කිරීමේ කොටස. මේ සඳහා ඔබට ලකුණු 18ක් හිමි වෙනවා. මේ ලකුණු 18 ලැබෙන්නේ ලංකා සිතියමේ ස්ථාන ලකුණු කිරීම වෙනුවෙන් ඔබට ලකුණු 12කුත්, ලෝක සිතියමේ ස්ථාන ලකුණු කිරීම සඳහා ඔබට ලකුණු 6කුත් වශයෙන්. ඉතින් මෙතනදී ඔබට දෙවෙනි කොටස කියන්නේ ආ කොටස ඔබේ පෙළ පොත හා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔබේ එදිනෙදා ඉතිහාසයේ පාඩම් මාලාවන් වලදී විවිධ ඓතිහාසික සිද්ධීන් හා සම්බන්ධ ඡායාරූප පෙළ පොතේ තියෙන ඒ ඡායාරූප හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා මේ කොටසට උත්තර ලිවීමේදී. මොකද ඒ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ කොටසට ලකුණු 12ක් වශයෙන් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට මුළු ප්‍රශ්නයට ලකුණු 30ක් ලැබෙනවා. හරි. ඉතින් දෙවෙනි පත්‍රයේ දෙවෙනි කොටස ගැන කතා කරනකොට දෙවෙනි පත්‍රයේ දෙවෙනි කොටස තමයි වඩා වැදගත් කොටසක්. මොකද වැඩි ලකුණු ප්‍රශ්න වලට උත්තර ලිවීමෙන්. ඉතින් මේ දෙවෙනි කොටසට මුළු ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6ටම උත්තර ලියන්න ඔබට අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්න 6න් ඔබට වඩාත් පහසු උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරාගෙන 4කට විතරයි ඔබට දෙවෙනි කොටසෙන් උත්තර ලියන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ එක ප්‍රශ්නයකට ලකුණු 18 බැගින් ප්‍රශ්න 4ට ලකුණු 72ක් හිමි වෙනවා. ඊළඟට දෙවෙනි පත්‍රයේ තුන්වෙනි කොටස විශේෂයෙන්ම කියන්න ඕනේ දෙවෙනි කොටස සමන්විත වෙලා තියෙන්නේ ඔබේ ඉතිහාසයේ විෂය මාලාව හා සම්බන්ධ ලංකා ඉතිහාසයට අයිති පාඩම් කොටස් වලින්. ඊළඟට තුන්වෙනි කොටස ගත්තාම මුළු ප්‍රශ්න දෙකක් ඔබට හිමි වෙනවා තුන්වෙනි කොටස යටතේ. හැබැයි දෙකටම උත්තර ලියන්න අවශ්‍ය නැහැ. ඔබට වඩාත් පහසු එක ප්‍රශ්නයක් තෝරාගෙන ඔබට උත්තර ලියන්න හැකියාව තියෙනවා. ඒ එක ප්‍රශ්නයකට ලකුණු 18ක් ඔබට හිමි වෙනවා. එතකොට මේ තුන්වෙනි කොටස ඔබේ විෂය මාලාවට අයිති ලෝක ඉතිහාසය හා
නිර්මාණය වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඉතිහාසයේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය නිර්මාණය වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන විදිහ, ඒ වගේම ප්‍රශ්න සිතියම් ලකුණු කිරීම වගේ දේවල් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා සම්බන්ධව. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔබට මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් මේ තිරේ දිස්වන ඊමේල් ලිපිනයට මට පණිවිඩයක් යොමු කරන්න. ඉතින් මම හැකි සෑම විටකම ඔබට ඒ සඳහා උත්තර දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මම කලින් මතක් කළා වගේ TikTok නාලිකාව ඔස්සේත් මම ෂෝට් වීඩියෝස් ඔබට ලබා දෙනවා. ඒ වගේම ඊට අමතරව දීර්ඝ කරුණු පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ සඳහා ඔබට සහභාගී වෙන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. Geo Hits අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ දවසෙත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.